එදා මෙදා තුර ඉදිවූ දහස් ගණනක් තොරණ අතරේ එකදු කරනකවත් මෙවන් විස්මිත සිතුවිලි ඔබට දැක ගන්න ලැබී නැතුව ඇත. මෙතෙක් වෙලා නම් විසිතුරු පාලෝකේ බැගළුණු වෙසක් තොරණ. අර බලන්න. අඳුරේ බැහැ. කුමක්ද මේ සිදුවෙන්නේ? අර අලංකාර ගසක් නේද? ආලෝකයෙන් මතුවෙන්නේ. අර පේනවද? නිකම්ම ගසක් නෙමෙයි. මල්ලි බලමු සල්ගසක්. අනේ හරිම ලස්සනයි. මුළු ගහම සල් මල් වලින් බර වෙලා. මට මල්ලිකම් සල් මල් සුවඳ දැනෙනවා වගේ. හරිම සුවඳයි. ඒකනේ මතුවෙන්නේ සමනක් රැස් විහිදුවන ගල යුගලක් ඇති. සත්‍යන්ත කුලේ ඇත්‍රාජයයි ඔහුගේ පිටුවරු. බලන්න ඔහුගේ තේජාන්විත බව. ඇත්‍රාජ්‍ය කුඹස්සලේ සල්ගස සොලවනවා. අනේ අර සල්මල් වල රේලු බිමට වැටෙනවා. අර යටි සුදන දිශාවට ඉන්න මහා සුභද්‍රා ඇතින්න මල් රේලු මල් පෙති වලින් නැති යන හැටි බලන්නකෝ. අර ඇගේ ඇසුර තියෙන ප්‍රේම නුඹ බව මල් පෙති වල කියේ ඇය සලිත වෙනවා. මේක ඔබට නමුත් අර උපසුරුංග තියාමට ඉන්න දුර සුභද්‍රාට මොනවද කරන්නේ? ඔලරොඩු අතුකට ගියාගේ නේද? හරි අර ඊයතර පිළිගුඩු දෙයක් වෙනවා. අයියෝ ඇගේ පුරාම දුසිරෙනවා. අර තංගලන්න වේදනාවක් නෙමෙයි. අනේ තුන සුබද්‍රාමගේ දෙලස්තරේ හඳුනු නැගෙනවා. පේනවද? වෛරේ ක්‍රෝධේ තුන සුබද්‍රාගේ රන් පැහේ ඉන්නපුලා. වෛරේ වැగిරෙනවා. ඒක කඳුළු බවට පත් වෙලා. බලන්න. ඒ සමගම අර මතුවෙන නාගපෙණිය. වෛරය නාගපෙණ වගේ මතුවෙනවා. විස පතුරවනවා. බලන්න පින්වතුනි, ඒ වෛරේ නාගපෙණ අතුරුගම් වුණාට පසු සුපිතෙන සුවඳවත් පියුම් හය බලන්න මොන තරම් සුන්දර දර්ශනයක්ද. හිතට දැනෙන්නේ මොන තරම් පහන් තෙගුමක්ද නේද? ඇත්තමයි. කොහොම හිතන්නද? අපි හැමදාම දකින සාමාන්‍ය තොරන් අතරේ මේ වගේ ආශ්චර්යජනක සිද්ධි වෙන තුනක් ඉතිරි කියලා අපි කොහොමද හිතන්නේ? අපි එහෙම හිතුවේ නෑ නේද කවදාවත්? ඒකනේ අර තේරෙතිකමද මුළු මාලිකාවම ගිනියම් රත්පැහැයකින් බබලනවා. මේ මට මතක් වෙනවා එදා සල්ගස ළඟදී තුන සුබද්‍රාවගේ ඇස් දෙක. එදා ඒ ඇස් දෙක වෛරයෙන් රත්පැහැ වෙලා තිබුණේ ඔය විදිහටමයි. මතකද ඔබට? ඇත්තටම අපි මේ ඉන්නේ සතුටක් වගේ. එහෙම නැත්නම් මේ වගේ ආශ්චර්යජනක දේවල් සිදුවෙන වෙනත් ලෝකයකට කලුතර වෙසක් තොරණ හොඳට බලන්න. මේ ආශ්චර්යජනක තොරණ ලංකාවේ විශාලම තොරණ බව ඔබ හැමදෙනාම දන්නවා නේද? මුළු ශ්‍රී ලංකාවම රසයෙන් පිළවූ රසනාම වාසනා බේකර්ස් නිර්මාතෘ දේශමාන්‍ය දයානන්ද බෝම්බල මැතිතුමා අති දක්ෂයි. එතුමන් සමග එක්කුණු තොරණ කලාවේ අති දක්ෂින් දෙදෙනා සතුන් ලක්ෂයන් සමග වර්ණයේ සතුට සතරයි. ඒ ඉක්වීම තමයි තොරණ නිර්මාණ කලාවේ වෙනසක ආරම්භය. ඒ ආරම්භය මතු දවසක ශ්‍රී ලාංකීය නාමය ලෝකේම බබලවන්නට පුරෝගාමී. ඔන්න මම අද කිව්වේ. විශිෂ්ටයන් පිළිලෙකු එකතු වෙලා අපේ මේ පුංචි රට සමස්ත ලෝකේම විශිෂ්ට තැනක ඔසවා තබා. ලංකාවේ අංක 1 ලංකාවේ